මෑත කාලේනෝ පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා පුද්ගලයෙක් තනියම සහකාරියක් නොමැතිව ඉන්නකොට මනස විකෘති වෙලා ව්‍යාකූල තත්ත්වයට පත් වෙනවා කියලා. ඔයාට ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම ඒ සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මමත් දැන් ගොඩක් කල් තනිකඩ ඉන්නේ. හැබැයි මම ගොඩක් try කරලා තියෙනවා affairs වලට. හැබැයි හම්බුනේ නැහැ. ඉතින් එහෙම ව්‍යාකූල වෙන්න විදිහක් නැහැ. ඉතින් මෙහෙම වුණොත් මටත් වෙන්න බෑනේ. ඉතින් මට එහෙම තාම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම මනස ව්‍යාකූල නැහැ. මගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු මම ඒ විදිහටම සාමාන්‍ය විදිහට කරගෙන යනවා. මගේ වැඩ ටික කරනවා, ජොබ් එක කරනවා, ජිම් යනවා, හැමදේම සාමාන්‍ය පරිදි ඉතින් වෙනවා. ඉතින් ඒ පරීක්ෂණ ගැන එච්චර ලොකු අයිඩියා එකක් නැහැ. හැබැයි ඉතින් එහෙම මනස ව්‍යාකූල වෙනවා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මනස විකෘතියක් නම් මගේ නම් වෙලා නැහැ. මම සාමාන්‍ය විදිහටම තමයි ජීවිතේ වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. ඒත් එහෙම